වැඩවලට තියාගන්න එහෙනම්. හරි. thank you. හරි එහෙනම්. එහෙනම් ගිහිල්ලා එන්න. උස්සන්නයි. සෙරප් දෙක හොඳයි නේද? මහත්තයා මේ ඇත්තටම මේ තවත් දෙයක් තියෙනවා. කියන්න. මේ පින් සිද්ධ වෙන වැඩ මම ඒකට යමුනවා මේ ඒක Only 10th class. Okay. So now are you working somewhere or no? No. No working. Stay at home. Okay. මේකත් අලුත්ම sunglass එකක් දාන්නවා. set කරනවා. පොඩි උදව්වක් ඉල්ලගන්න නතර කරේ. මගේ පර්ස් එක දාලා ඇවිල්ලා මම රුපියල් 100ක් ගන්න පුළුවන් මම දින වෙලාවක දෙන්නම් ආයේ. මගේ තෙල් ඉවර වෙලා. තෙල් ඉවර වෙලා වාහනේ පර්ස් එකක් දාලා ඇවිල්ලා. ඉතින් මේ 100ක් නෑ මං කීප දෙනෙක්ගෙන් ටිකක් ඉල්ලගත්තා. මේ මං ආයි දින වෙලාවක දෙන්නම්. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ නේ. thank you එහෙනම් හොඳේ මං ආයි එන වෙලාවෙදී නවත්තලා දෙන්නම් හොඳේ. මහත්තයා කොහෙද? පර්ස් එක පොඩක් දාලා ඇවිල්ලා. හරි මහත්තයා. එහෙනම් thank you හොඳේ. හරි මහත්තයා. හරි. ඇත්තට අහන්නකෝ මම YouTube channel එකකින්. ඔයාලා මේ ළඟ? ඔව් මහත්තයා අපි මේ ඔතන ලයිට් කරනවා තියෙන්නේ. ඔව්. ඒකෙන් ඇරිලා අතුරු පාරේ යන්න ඕන. ගොඩක් දුර යනවා. මේ ගොඩක් කල්ද මේ බිස්නස් එක? දැන් මම මේක පටන් ගන්න මහත්තයා අවුරුදු 6ක් විතර. 6ක් විතර වෙනවා නේ. මෙයාගේ වයස කීයද? මෙයාට දැන් එයාට මේ 12යි. මෙයාට 10යි. 10යි මෙයාට. එයාට තියනවා මං හිතන්නේ මං ගාව පොඩි බඩුවක් දෙන්න. වාහනේ නේ මොකේ යක් කිව්වා. දෙනව නේද? මේක මේ අලුත්ම සෙරෙප්පු දෙකක්. එයාට මේක හරියයිද ගන්න. ලොකුද කියලා බලන්න පොඩ්ඩක්. ඔස්සේ උතරන් අයිපෝ. දාලා බලන්න සයිස් එක හරියද කියලා. නැත්තම් තව පොඩි එකක් තියෙනවා. ඕක ලොකු වැඩි නා. අක්කයින. ගාන්න දෙනවා. ලොකුද පොඩිද? ගන්න තියෙනවා. ඉතින් හොඳයිද ඒක? මෙන්න වාගේ මේ 100 ඇත්තට. හරි හරි. මොකද සමහර වෙලාවට ගොඩක් අය එහෙම ඉල්ලුවට උදව්වක් කරන්නේ නැහනේ. ඉතින් ඔයාලා ගොඩක් හොඳයි. ඉතින් සතුටුයි ඇත්තටම. කවුද ආව නේද? ඉතින් මම දෙන්නම් ඔයාලට තව මොන හරිද? එන්න. මෙතන රුපියල් 2000ක් තියෙනවා. හරි. ඔයාලගේ වැඩවලට තියාගන්න එහෙනම්. හරි. thank you. හරි එහෙනම්. එහෙනම් ගිහිල්ලා එන්න. උස්සන්නයි. සෙරප් දෙක හොඳයි නේද? මහත්තයා මේ ඇත්තටම මේ තවත් දෙයක් තියෙනවා. කියන්න. මේ පින් සිද්ධ වෙන වැඩ මම ඒකට යමුනවා මේ ඒකේ හරි කැමති විදියකට. ගෙඩියක් ඇවිල්ලා 12ට ඉන්න පසුවයි. ඇත්තද? නගරයකට කොහොමද සල්ලි දැන් මෙතනින් මේව කරන්නේ? ඒක ලොකු පිනක් නේ. ලොකු බල්ලෙක්ද? අනේ ගෙඩියක් ඇවිල්ලා. වෙන්න වෙන්න කෑ ගන්න මේ අපේ ගෙදර හිටියෙකුනේ අපිත් එක්ක මේ ගෙදර ගිහිල්ලා අපිත් එක්කම එනවා මෙතන. අනේ ගෙඩියක් ගන්නවා. ඒක ගොඩක් පින් මහත්තයාට. හරි එහෙනම් හරි. එහෙනම් ගිහිල්ලා එන්න. හරි. මේ එහෙනම් පුතේ මේක මම අරන් යන්න ඕන නැහැ මේකත් ඔයාටම දෙමු. මේ දෙක මේක ඔයාට එහෙනම්. thank you. බලන්න ඒක හරිද සයිස් එක හරිද? හරි එහෙනම් දාන්න. මේ මම ඇතර සවිය කියලා YouTube channel එකක් කරනවා. හරි එහෙනම් ගිහිල්ලා එන්න. බුස්සරණයි. bye. හරි එහෙනම්. I want to go Colombo. Colombo. Yeah. Here. This side, huh? Yeah. Okay. So you Sri Lanka, right? Yes. You here? Yeah. This is your home? No. Inside. Inside, huh? Yeah. Okay. So you go to school or not? No. Finish. Finish. You did A-level? Yes. You know. How was the result? Good? Oh no. No? So what are you going to do in future? And only 10th class. Okay. So now are you working somewhere or no? No. No working. Stay at home. Okay. Me? මේ මම නිකන් කතා කරේ මම වලි මේ channel එකක් තියෙනවා YouTube channel එකක් තියෙනවා ඒක කතා කරේ ඉතින් කොහොමද මේ යන්නේ මං ගෙදර යන්නේ. ගෙදර යන්නේ මේ
ඉතින් ඉස්කෝලේ කියලා ඉවරයි. ඉස්කෝලේ ඉවරයි. ඔව්. ඉතින් මම ඔයාලට පොඩි බඩුවක් දෙන්නම්. මේක අලුත්ම කැප් එකක්. Thank you. හොඳයිද බා? බලන්න ඔයාලට ඒක මැච් එකක්ද කියලා මොකද ඒක හරිය ගියේ නැත්නම් වෙන එකක් දෙන්න. මම සවිය YouTube channel එක. එහෙමද? ඔව්. ඔක brand new cap එකක්. හොඳයි සෙට් වෙනවද? සෙට් වෙන්නේ නැත්නම් ඔයා මේක try කරලා බලන්න. කළු පාට එකද? මම දැකලා හරවන් ආවේ අපෝ. මම දැක්කේ අර පාටේ. ඒක හොඳයි නේ. මේකත් brand new එකක් තමයි. මේකත් අලුත්ම sunglass එක දාන්නවා. සෙට් කරනවා. නම මොකද්ද වගේ? බුදු සඳරුව. බුදු. හොඳයි නේද? සතුටුයි නේද? සතුටුයි. ඔයාගේ ඉංග්‍රීසි හොඳට හදාගන්න. ඔව් හදා. අනිවාර්යෙන් ඉස්සරහට ඉංග්‍රීසි ඕන වෙනවා. බිස්නස් එකට සෙට් වෙන්න බලන්න. මොකක් හරි බිස්නස් එකක්. ඔව්. ජීවිතේ පොඩ්ඩක් ලස්සන කරගන්න ඕන නම් අනිවාර්යෙන් බිස්නස් එකට යන්න. කොහොමත් වැඩ කරන කොහේ හරි ජොබ් එකක් කරනවා කියන එකෙන් ලොකු ගේමක් ගහන්න බෑ. අනිවාර්යෙන් මොකක් හරිම බිස්නස් එකකට ලයින් වෙනවා. ඉතින් එහෙනම් සාර්ථක වෙන්න කියලා වගේ ජීවිතේ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පරිස්සම්. ඉස්සරහට. ඉස්සරහට.